නේ විපක්ෂ නායකතුමා මම දන්න එකට කෙලින් ඉන්න බව. දූෂිතයන් එක්ක එකතුමා එකතු වෙන්නේ නැහැ. එතුමා දූෂිතයන් දිහා බලන්නෙත් නැහැ. හරිද? බා විශ්තුතිවන්ත වෙන එතුමට. හරිද? විශ්තුතිවන්ත විය යුතුයි. හරි. ඔව් දයාසිරි මන්ත්‍රීතුමා ඉතින් ඕන පැත්තකටනේ. ඕන පැත්තක්. හරිද? කොහෙද සරුංගලේ හමන්නේ? හරි. ඒ නිසා නේද? දාපතුමා ගුවා මේ සරුංගලේ වගේ අපිට එහාට මෙහාට ඕන මේ හඬකට යන්න පුළුවන් කියලා අපි යන්නේ ජනතාවගේ හන්ට පමණයි. තමුන්නාන්සලා තමයි 94 සරුංගල් වගේ ගිහිල්ලා චන්ද්‍රිකා මැතිරිකාවට ගියේ. ඊළඟට 2001 වෙනකොට ආයි චන්ද්‍රිකා මැතිරියත් එක්ක සම්බන්ධ වෙන්න ආණ්ඩුව දාන්න. 2004 මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක සරුංගලේ යනවා මේ පැත්තට. ඊළඟට ආපහු යනවා 2010 රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක සරත් පොන්සේක මහත්තයව සරුංගලේ උස්සන් ඇවිල්ලා ඒක ඇතුළට දානවා. ඊළඟට 2005 රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක එකතු වෙලා ආණ්ඩුව හදනවා. සරුංගලේ ගිහිල්ලා. අපි සරුංගල් ඇරියේ නෑ. අපි හොඳට ජනතාවගේ පැත්තේ ඉඳලා අපි වැඩ කරපු අය මතක තියාගන්න. අපි අමතිකම් අතහැරලා තියෙනවා දෙපාරක් මේ පාර්ලිමේන්තුවේ മന്ത്രിකම් අපි අතහැරලා තියෙනවා මතක තියාගන්න. තමුන්නාන්සලා වගේ අපි මේ සරුංගල් වලට නිකන් ගිහලා ගැහුවේ නෑ. ඒ නිසා අපේ අනුරසානක මැතිතුමාට අපි කියනවා කරුණා කරලා සරුංගල් ඇරියේ ඒගොල්ලෝ. ඒගොල්ලෝ තමයි ඔය 70 ඉඳලා මැතිරිගේ ආණ්ඩුවත් එක්කම සම්බන්ධ වෙලා ඊළඟට 94 වෙනකල් 94න් පස්සේ 2024 වෙනකල් ජයසේකර අල්ලට රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුව වෙනකල්ම සරුංගල් ඇරිය අපි නෙමෙයි එතුමන්ලා කියන එකත් මතක් කරගන්න මගේ වචන සුවල්ප